සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් මේ ඔයගොල්ලෝ ස්කිල් ටෙස්ට් එකක් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකක් එනවා. ඒ කාල සීමාව තුලදීම වගේ ඔයගොල්ලන්ට මේ ඊමේල් එකක් යවන්න තියෙනවා SLBFE එකට. හරි. මේක දැන් දාද්දී අපි බලමු මේ ඔයගොල්ලන්ට මේ ඉන්ටර්විව් එකට අදාළ PDF එකක් දාලා තිනවා. ඒ PDF එකේ අවසානයට වෙන්න හරිද අවසානයට වෙන්න මේක දාන විදිය ගැන කියලා තියෙනවා. හරිද? එතකොට මෙහෙම එකක් තියෙනවා වගුවකට උඩින් ඔබගේ පහත සඳහන් ලේඛන ස්කෑන් කර පහත සඳහන් ඊමේල් ගිණුම වෙත යොමු කිරීමට කටයුතු කරන්න. හරි. අවශ්‍ය ලේඛන ඔගොල්ලෝ ගන්න ඕනේ වර්ණ හොඳේ මේ කලර් print කලර් ඒවා හොඳේ කලර් ෆොටෝස්. ඒතර ස්කෑන් කරන වර්ණ හරිද ස්කෑන් කරන ලද වර්ණ පිටපත් තමයි ගන්න ඕනේ. විදේශ ගමන් බලපත්‍රයේ පළවෙනි එක විදේශ ගමන් බලපත්‍රය පාස්පෝර්ට් එක. හරිද? එතකොට ඒක ගද්දී ඡායාරූප සහිත පිටුව තියෙන එක තමයි ෆොටෝ එකක් ගන්න. හොඳේ. JPJ format JPJ format කියන්නේ ෆොටෝ එකක ආකාරයට PDF එකක්වත් PDF විදියට තව එක format තියෙනවනේ ඒවා විදියට නෙමෙයි JPG format එකට තමයි ෆොටෝස් ගන්න. ඒ කියන්නේ ෆොටෝ එකක් ස්වරූපෙන් නිකන් ෆෝන් එකෙන් ගන්න ෆොටෝ එකක් ස්වරූපයට තමයි ගන්නෙ. හරිද? එතකොට ගමන් බලපත්‍රයේ පිටපතේ ඒ අදාළ ඡායාරූපය විදේශ ගමන් බලපත්‍රයේ පිටපත ඒ අදාළ ඡායාරූපයේ සහිත ෆොටෝ එකක් තමයි ගන්නෙ. නිකන් හරි ඔයගොල්ලන්ගේ එක වෙනස් කරලා තියෙනවනේ. ඒ කියන්නේ සංශෝධනය කරලා තියෙනවනම් ඒ අදාළ ෆොටෝ එකක් ඕනේ. හරිද? ඔන්න එතකොට ඒ විදේශ ගමන් බලපත්‍රයේ අදාළ ෆොටෝ එක. ඊට පස්සේ මාස 6ක් ඇතුළත ලබාගත් ඡායාරූපයක්. සුදු පසුබිම. ඒ කියන්නේ පාස්පෝර්ට් සයිස් හොඳේ. පාස්පෝර්ට් සයිස් ගමන් බලපත්‍ර ඡායාරූප ප්‍රමාණයට සමාන කියන්නේ පාස්පෝර්ට් සයිස්. එතකොට දෙවෙනි එක විදියට ඡායාරූපේ පාස්පෝර්ට් සයිස් කියන්නේ දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ ප්‍රමාණය 3.5 වැඩි කිරීම 4.5. හරි. එතකොට ඒක ගන්න ඕනේ සුදු පාට පසුබිම. ඒක ගන්න ඕනේ සොෆ්ට් කොපියක් හොඳේ. නිකන් ෆොටෝ එක ගහලා නිකන් ඔයගොල්ලන්ට මේ අතේ තියෙන ෆොටෝ එක ගහලා එහෙම ගන්න බෑ. සොෆ්ට් කොපියක් කිල්ල ගන්න ෆොටෝ ගහපු තැනින් සොෆ්ට් කොපි එකක් කිල්ල ගන්න. හරිද? සොෆ්ට් කොපි එක. ඊට පස්සේ තියෙනවා සම්මුඛ පරීක්ෂණයට ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට දෙන්නේ බැංකු පොත. එන්නේ ඒ බැංක් බුක් එකේ ෆොටෝ එක. හරිද? එතකොට බැංකු බුක් එකේ ෆොටෝ එක ගහදී නම, ගිණුම් අංකය, බැංකුවේ නම පැහැදිලිව සඳහන් වෙන්න ඕනේ. හරිද? එතකොට මේ සියලුම දේවල් 100යි 500යි අතර කිලෝබයිට් KB කිලෝබයිට්. හරිද? කිලෝබයිට් 100යි 500යි අතර තමයි වෙන්න ඕනේ. KB 100යි 500යි අතර. හරිද? එතකොට මේක මේ KB 500ට වඩා වැඩි නම් KB 500ට වඩා වැඩි නම් මේවා අඩු කරන ඇප් තියෙනවා. ඇප් වලිනුත් ඔයගලන්ට කරගන්න තේරෙන්නේ නැත්තම් ඔයා මේ ෆොටෝස් ටික දාන්න WhatsApp එකෙන් ඔයාගේ යාළුවෙක්ට හරි ඔයාගම වෙන නම්බර් එකකට හරි දාලා නැවත ගෙන්න ගන්න. එතකොට ඔටෝමැටිකලිම මේ KB ප්‍රමාණය 500 ඉක්මවා තියෙනවා ඔටෝමැටිකලිම ඔන්න අඩු වෙනවා. පැහැදිලිනේ? ඒතර ඔටෝමැටිකලිම මේ KB ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මෙන්න මේ කිව්ව ෆොටෝස් තුන ඒ විදියට ෆොටෝ ගහලා ස්කෑන් කරගන්න. ස්කෑන් කරගන්න කිව්වහම තේරෙන්නෙම නැති කෙනෙක් කමියුනිකේෂන් එකකින් ස්කෑන් කරගන්න. තේරෙන කට්ටිය ඉන්නෝනේ ෆෝන් වලින් කරන කට්ටිය ෆෝන් වැඩ දන්න කට්ටිය මේ කැම් ස්කෑන කියලා ඇප් එකක් තියෙන කැම් ස්කෑන එකෙන් ස්කෑන් කරගන්න ගැටලුවක් නැහැ. කැම් ස්කෑන හරි තව ඇප් තියෙනවනේ. ඒවෙන් ස්කෑන් කළා ෆෝන් එක නම් ෆෝන් එකේ තියාගන්න ලැප්ටොප් එකෙන් හරි ඩෙස්ක්ටොප් එකෙන් හරි කරනවා නම් ඒ අදාළ විදිහට ඩවුන්ලෝඩ් වෙලා හරි මොන හරි තැනක තියාගන්න. හරිද? එතකොට මේ අදාළ තුන තමයි දාන්න තියෙන්නේ ඊමේල් එකට. පැහැදිලිනේ? එතකොට ඒ කිව්ව දේවල් ඒ විදිහට රෙඩි කරගන්න. විදේශ ගමන් බලපත්‍රය ඡායාරූපේ සහිත එකේ ෆොටෝ එක සහ සංශෝධනය කරලා තිනවා නම් ඒකේ ෆොටෝ එක. මාස 6ක් ඇතුළත ලබාගත් ඡායාරූපේ සොෆ්ට් කොපියක්. පාස්පෝර්ට් සයිස් සුදු පසුබිම. හරිද? සොෆ්ට් කොපියක් තමයි ගන්න ඕනේ. මේ සියලුම දේවල් JPG ෆෝමැට් එක JPG කියලා කියන්නේ ෆොටෝ එකක් ආකාරයට. නිකන් ෆොටෝ ගහන්නේ කැමරාවෙන් ඒ JPG කියන්නේ ෆොටෝ ආකාරයට. හරිද? එතකොට ඒවා වෙනස් ආකාරයකට නම් තියෙන PDF විදියට නම් ඒවා හදා ගන්න පුළුවන් Google එකෙන් හරි ගිහිල්ලා ඔන්ලයින් විදියට PDF to JPG කිව්වම ඔටෝමැටිකලි ට්‍රාන්ස්ලේට් කර ඒකට අනිත් එකට ට්‍රාන්ස්ලේට් කර මේවා කරගන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ අන්තිම එක සම්මුඛ පරීක්ෂණයේදී ලබා දෙනු ලබන බැංකු ගිණුමේ පිටපතක් බැංකු ගිණුමේ නම ගිණුම් අංකය බැංකුවේ නම පැහැදිලිව තිබිය යුතුයි. ඉතින් ඔන්න ඔය කිව්ව තුන ලෑස්ති කරගන්න මුලින්ම. හරිද? ඊට පස්සේ කරන්න තියෙන්නේ ඊමේල් පණිවිඩය යොමු කිරීමේදී ඔබගේ විදේශ ගමන් බලපත්‍රය හා විභාග අංකය. මේ තියෙන සබ්ජෙක්ට් කියලා. අන්න එතන ඔයාගේ හිතන්නකෝ ඔයාගේ විභාග අංකය
නිකන් එකක් දාමු. හරිද? ඔය වගේ නිකන් එකක් දානවා. හරිද? දැම්මට පස්සේ එතනම පොඩ්ඩක් එහෙට වෙන්න. ඇලීරක් ගහලා හරි පොඩ්ඩක් එහෙට වෙන්න හරි පාස්පෝර්ට් අංකෙත් දාන්න. හරිද? පාස්පෝර්ට් අංකෙත් ඔය මොකක් හරි එකක් දාන්න. හරිද? ඔහොම මොකක් හරි එකක් දාන්න. හරිද? නිවැරදිව දාන්න ඒවා. ඊට පස්සේ 2 2 කියලා තියෙන්නේ ඔයගොල්ලෝ මේක යවන්න ඕන ඇඩ්‍රස් එක. එතකොට SLBFE එකේ අදාළ දාලා තිනවා ඊමේල් ඇඩ්‍රස් එක. ඒක හරියටම ගහන්න. කොරියන් IT 2026@slbfe.lk කියලා තියෙන්නේ. ඉතින් මම ටයිප් කරාට ඕගොල්ලෝගේ PDF එකේ දාපු එක නැවත චෙක් කරලා ගහන්න. පැහැදිලිව ඒක බලාගෙන හරියටම ගහන්න. එතකොට ඊමේල් ඇඩ්‍රස් එක ගහද්දී කැපිටල් වලින් ගහන්න බෑ. කැපිටල් වලින් ගැහුවොත් මේ ඊමේල් එක යන්නේ නැහැ. එතකොට මේ ඊමේල් ඇඩ්‍රස් එක මේ පෙන්නපු එක සියලුම දේවල් සිම්පල් අකුරින් තමයි මෙතන ගහන්න ඕනේ. එතකොට ඊමේල් ඇඩ්‍රස් එකත් ඒ විදිහට ගහන්න. තව පුංචි දෙයක් මතක් කරන්න වීඩියෝ එක මැද්දේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක කරුණාකරලා මේ පුළුවන් කට්ටිය ෂෙයා කරන්න. ඔයගොල්ලන්ගේ WhatsApp group තියෙනවා, එක group තියෙනවා, page තියෙනවා. 2025 exam එක කරපු කට්ටිය අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද ගොඩක් කට්ටිය මගෙන් මේව ගැන අහනවා. ඉතින් මට personally හැමෝටම උත්තර දෙන්න මේ අපහසුතාවයක් තියෙනවා කාලය නැති නිසා. ඒක නිසා අනිවාර්යෙන් ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ ওই WhatsApp group වල හැමතැනම හැමෝටම වැදගත් වෙයි 2025 මේක එක්සෑම් කරලා ඉන්න කට්ටියට. ඉතින් රිප්ලයි කරන්න බැරි වෙනවා මොකද මැසේජ් 400ක් 500ක් එනවා. ඒවට රිප්ලයි කරනවා කියන්නේ ඉතාමත් අමාරු කාර්යයක්. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඕගොල්ලොන්ට එක ප්‍රශ්නයක් වුණාට මගෙන් කට්ටිය ගොඩාක් ප්‍රශ්න ආදී මැසේජ් 400ක් 500ක් එනවා. ඉතින් ගොඩක් මැසේජ් මිස් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඉතින් පොදුවේ හැමෝටම දැනගන්න මේ YouTube channel එකට වීඩියෝස් දාන්න. ඒක නිසා නැවතත් මතක් කරනවා තරහ වෙන්නත් එපා කවුරුත්. හැමෝටම ආදරෙයි වීඩියෝස් ෂෙයා කරන්න. ඊමේල් පණිවිඩය යොමු කිරීමට ප්‍රථම ඉහත සඳහන් ඇමුණුම් වල නිර්වද්‍යතාවය සහ පැහැදිලිතාවය පරීක්ෂා කරන්න කියලා කියනවා. හරිද? ලිපිනේ සඳහන් කිරීමේදී ඔන්න ගොඩක් කට්ටිය අහලා තිබු ප්‍රශ්නේ. දැන් මේක කලින් අවුරුදු වල මේ කතන්දරයක් කිව්වේ නෑ හොඳේ. ඊමේල් එක දාද්දී ගෙදර ඇඩ්‍රස් එක දාන්න කියලා කතාවක් කිව්වේ නෑ හොඳේ. ලිපිනේ දාද්දී දැන් මෙන්න මෙතන ඔයගොල්ලන්ට ටයිප් කරන්න පුළුවන් එක එක ඒවා. දැන් ලිපිනේ දැන් ස්කෑන් කරලා දාන්න තැනක් නෑනේ. ලිපිනේ ස්කෑන් කරලා දාන්න තැනක් නෑ. දැන් මෙන්න මෙතන ටයිප් කරද හැකි එක එක ඒවා. හරිද? ඇඩ්‍රස් එක නම් ඇඩ්‍රස් එක. හරිද? ওই විදිහට ගහලා මොකක් හරි ඇඩ්‍රස් එකක් ඇව්වා. ඇඩ්‍රස් එක තමන්ගේ ඇඩ්‍රස් එක ගන්න හොඳේ. කොහොම ඇඩ්‍රස් එක ගන්න. හරිද? එතකොට ඇඩ්‍රස් එක ගහන් තියෙන ඔන්න ඔතන. හරිද? පැහැදිලිනේ. එතකොට මෙන්න මෙතන ඇඩ්‍රස් එකත් ගහන්න. එතකොට ඇඩ්‍රස් එක ගහද්දී ඒගොල්ලෝ කියනවා මේ ගෘහ අංකය කියන්නේ මේ ඇඩ්‍රස් එකේ තියෙන අංකයන්නේ. ඒක හෝ හොඳේ ඇලීරක් නේ තියෙන්නේ. ගෘහ අංකය හෝ වරි 50. ඇලීරෙන් කියන්නේ හෝ. හා කිව්වනම් දෙකම දාන්න ඕනේ. දැන් හා නෙමෙයිනේ තියෙන්නේ. හෝ. ඇලීරෙන් කියන්නේ හෝ කියන එක. එතකොට ගෘහ අංකය හෝ වරි 50 අංකය දාන්න කියනවා ඇඩ්‍රස් එක ගහද්දී. හරිද? එතකොට සමහරක් ගෙවල් වල ගෘහ අංක නැහැ. වරි 50 අංක නැති කට්ටියක් ඉන්නුත් එහෙම නැත්තම් දාන්න එකක් නැහැනේ. ග්‍රාම සේවකගෙන් හරි අහලා බලන්න ගෘහ අංකය. එතකොට ඒ අංකයක් දුන්නොත් ඒක හරි දාන්න. එහෙමත් මුකුත් නැත්තම් ඇඩ්‍රස් එක නිකන් දාන්න. දාන්න එකක් නැත ඉතින් අංකයක් නැහැනේ. එතකොට ඇඩ්‍රස් එක නිකන් දාන්න. කරන්න දෙයක් නැහැ. එතකොට එහෙන් ඇහුවාම මේගොල්ලෝ කිව්වෙත් එහෙම. දාන්න මුකුත් අංක සහ වරි 50 අංක නැත්තම් නිකන් දාන්න කියලා කිව්වා. ඉතින් දාන්න එකක් නැත්තම් දාන්න බෑනේ. හරි. එතකොට ඇඩ්‍රස් එක දාන්න කොතනද කියලා ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. කොහෙද මේ ඇඩ්‍රස් එක දාන්නේ කියලා. ඉතින් ඇඩ්‍රස් එක දාන්න තියෙන්නේ මෙන්න මෙතන දැන් මම පෙන්නේ ටයිප් කරන්න තියෙනවා. ඇඩ්‍රස් එක ස්කෑන් කරලා ගන්න දාන්න තැනක් නැහැනේ. ස්කෑන් කරන්නේ කොහොමද ඇඩ්‍රස් එක? එතකොට ටයිප් කරලා තමයි දාන්න වෙන්නේ. මෙන්න මෙතන දාන්න. හරිද? එතකොට ගමන් බලපත්‍රයේ පිටපත, බැංකු ගිණුම් පිටපත සහ ඡායාරූපය ස්කෑන් කර එහි පිටපත් මේ කියන අදාළ ඊමේල් ඇඩ්‍රස් එකට යොමු කරන්න ඕනේ. තව විශේෂ කාරණයක් තියෙනවා මේ දත්ත. ඒ කියන්නේ ඔයගොල්ලෝ දාන මේ ෆොටෝ කෑලි තුන තියෙනවනේ. ඒ කියන්නේ මේ ෆොටෝස් තුනයිනේ ඔක්කොම වර්ග තුනයිනේ. හරිද? බැංකුව පොතේ ඒ අදාළ ෆොටෝ එක, ඔයාගේ ඡායාරූපේ ඒ අදාළ ෆොටෝ එක, ඊට පස්සේ විදේශ ගමන් බලපත්‍රයේ අදාළ ෆොටෝ එක. දැන් මේවා මෙහෙම ෆොටෝ විදිහට තියෙද්දි ඒවට තියෙන එක එක නම් තියෙනවනේ. ඒවා රීනේම් කරන්න. ඒක රීනේම් කරන්න කියනවා. රීනේම් කරන්න කියන්නේ දැන් પાස්පෝර්ට් එකේ ෆොටෝ නම් પાස්පෝර්ට් ෆොටෝ ඒ වගේ. හරිද? ඒක ඡායාරූපේ ෆොටෝ නම් ඕන මයි ෆොටෝ හරි මොකක් හරි ෆොටෝ කියලා හරි දාන්න පුළුවන්. ඒතකොට බැංක් බුක් එකේ නම් බැංක් බුක් ෆොටෝ කියලා මෙතන රීනේම් කරත හැකියි. රීනේම් වලට ගිය ගමන් ක්ලික් කළා හරි ෆෝන් එකෙන් හරි කරද්දි ඒවැයි නම දාද්දි ඉලක්කම් පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. රීනේම් කරද්දි මේ ඉලක්කම් පාවිච්චි කරන්න එපා, සංකේතත් පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. එතකොට සම්පූර්ණ પાස්පෝර්ට් ෆොටෝ නම් પાස්පෝර්ට් ෆොටෝ රීනේම් කරගන්න ඒ වගේ. නිකන් ෆොටෝ කෑල්ල නම් ඕගොල්ලන්ගේ මයි ෆොටෝ හරි මොකක් හරි හරි ඊට පස්සේ බැංක් බුක් ෆොටෝ කියලා දාන්න. ඒවට ඉලක්කම් මේ සිම්බල් එක එක ඒවා පාවිච්චි කරන්න එපා. හරිද? එන්නේ කිව්ව දේවල් ඔළුවේ තියාගෙන ඊට පස්සේ ඇටච් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඇටච් සලකුණු තියෙන එන්න එක ක්ලික් කර ගමන් ඕගොල්ලොන්ට මෙන්න මෙතනට ගිය ගමන් ඒ අදාළ ડોකියුමන්ට් තුන මෙතනට
ඇටච් කරන්න පුළුවන්. ඇටච් කරාට පස්සේ මෙන්න මෙතන තියෙන send button එක එතනින් send කරන්න. ඊට පස්සේ විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ sent එකට ගිහිල්ලා ඊමේල් ගියාද කියලා චෙක් කරගන්න පුළුවන්. sent එකනේ sent එකට ගිහිල්ලා බලන්න sent වෙලාද කියලා පල්ලෙහාටත් කියලා බලන්න. සමහර අවස්ථාවල sent වුනේ නැත්තම් fail කියලා එනවා. එහෙම නැත්තම් sent වෙලා තියෙනවා. පැහැදිලි නේ? ඔන්න ඔය ටික තමයි බොහොම පුංචි දෙයක්. බොහොම පුංචි දෙයක්. නමුත් පුංචි දේ වුණත් සමහර අමාරු ළමයි ඉන්නවා. ඉතින් හොඳේ. දැන් මේක ගොඩක් අයට මේ මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. නමුත් වීඩියෝ එකක් නැවත කරේ ඔය අදාළ මේ ඔය ෆෝන් වැඩ ඔය කම්පියුටර් වලින් කරන මේ ඊමේල් යවන ඔය වගේ වැඩ අමාරු ළමයි ඉන්නවා. හොඳේ. අමාරු ළමයි ඉන්නවා ඇත්තටම. ඇත්තටම ඉන්න කම්පියුටරයක් ඇත්තට අතින්වක්වත් අල්ලපු නැති ළමයිනුත් ඉන්නවා අදට ලංකාවේ. ඉතින් මේ වගේ සුළු වැඩක් වුණත් දැන් මේ එන්නේ ඒ ළමයි වෙනුවෙන් සමහර ළමයිට හිතෙන්න පුළුවන් ඉතින් මේක සුළු වැඩක් නේ කියලා. ඉතින් හැමෝටම හැමදේම හරියට බෑ. හරිද? ඒකින්ද ඉතින් නැවත ඒ අප්ඩේට් වෙච්ච වෙනසත් එක්ක මේ අදාළ ලිපිණයක් දාන්න ඕනේ. ඉතින් ඒක ඌව වෙනස්කමනුත් එක්ක පොඩි වීඩියෝ කෑල්ලක් දැම්මේ ගොඩක් කට්ටිය ඉල්ලීමක් කරලා තිබ්බ හින්දා. පරණ වීඩියෝ එකකුත් නැත්නම් ඇති. වීඩියෝ එකක් දැක්ක ඇති පරණ. ඉතින් මේ වීඩියෝ එක දැම්මේ 2025 EPS topic කරපු ළමයි වෙනුවෙන්මයි. ඉතින් ඊමේල් එක යවන්න ඕනේ තමන්ගේ එකෙන්මද කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා. තමන්ගේ එකෙන්ම යවනවා නම් හොඳයි. වෙන එකකින් යවුවත් ගැටලුවක් නැහැ. කමියුනිකේෂන් එකකට කියලා දාගත්තත් ගැටලුවක් නැහැ. නමුත් තමන්ගේම එකකින් යවනවා නම් හොඳයි කියන්නේ රිප්ලයි මොන හරි ඊමේල් එකට රිප්ලයි එකක් ආවොත් අපිට බලා ගන්න පුළුවන් නේ. තේරෙන්නේ නැති කෙනෙක් වෙන එකකින් දාගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේකේ වැරදීම් වුණා කියලා නැවත ඊමේල් දාන්න යන්න එපා. ගැටලුවක් තිබ්බොත් වැරද්දක් තිබ්බොත් එහෙන් කියනවා ආයිත් දාන්න කියලා. ඊට පස්සේ දාන්න. බය වෙන්න එපා. හරිද? එතකොට මේවා වැරදුනා කියලා මේ පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා කියලා ඕගොල්ලෝගේ මේ රට යන ගමන නවතින්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා මේ සුළු දේවල්. ඉතින් මේ විදිහටම දැන් ඉස්සරහට දැන් 2025 කට්ටියට ඔය ඉන්ටර්විව් එකට කොහොමද දේවල් බාර දෙන්නේ, පොලිසි රිපෝට් දාන්නේ, මෙඩිකල් එක ගැන ඒ සියලු වීඩියෝස් දාලා ඇති කලින්. ආයිත් අලුත් වීඩියෝස් කිහිපෙකුත් දෙන්නම්. පරණ වීඩියෝස් උත් බලන්න, අලුත් වීඩියෝස් කිහිපෙකුත් දෙන්නම්. ඒවත් බලන්න. හදිස්සි වෙලා කලබල වෙලා වරද්ද ගන්න යන්න එපා. හිමීට බලලා අපි දාන එකක් හරි නිවැරදිව කවුරු හරි කියලා දෙන එකක් හරියට දාන්න. කලබල වෙන්න එපා. පැහැදිලිනේ? ඉතින් ඊමේල් එක දාන වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. ඕගොල්ලෝ හැමෝටම අපි ආදරේ. මගේ පන්ති ළමෙක් වුණත්, කාගේ පන්ති ළමෙක් වුණත් ඔයාලා කොරියාවට යන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. එහෙමනම් සියලු දෙනාටම ජය වේවා, ජය වේවා.